හහා වයි හැන්දෑව නිකයත් එක්ක දිල් අලුත්ම විදි වාහනයක් තියෙනවා අරන් දෙන්න. අනේ මේ නික්කයියේ තමුන්ටවත් හරියට වාහනයන්න අනිත්තයට වාහන අරන් දෙන්න කතාව. නේ ඔයාට ගැලපෙන වාහනයක් තියෙන්නේ ඒකයි. මොකද්ද මට ගැලපෙන්න ලැම්බෝගිනි එකක්ද? අනේ මේක අහගන්නවාකෝ. රුසියාවේ තමයි මේ වාහනේ තියෙන්නේ. මේක ඇවිල්ලා 1970 පාවිච්චි කරපු වාහනයක්. 1970 පාවිච්චි කරපු වාහනයක් මට අරන් දෙන්න. හිතේ ඇති. මට ඕනේ අලුත් එකක්. මේක ඇවිල්ලා ස්පේස් කැප්සූල් එකක්. බොන පෙත්තක්ද? නෑ නෑ යෝදයෝ ඒ දවස්වල අභ්‍යවකාශයට යන්න පාවිච්චි කරපු යානයක් කියලා තමයි ආරංචි වෙන්නේ. මේ යානය ටොන් 2ක් බරයි 1970 තමයි මේක පාවිච්චි කරලා තියෙන්නේ. කොහොම හරි මේක පවුන් ලක්ෂ 6කට ඒගොල්ලෝ රුසියාවේදී වෙන්දේසි කරන්න ලෑස්ති කරලා තියෙනවා. මේ යානෙත් එක්කම අර අභ්‍යවකාශයට යන්න පාවිච්චි කරන ලොකු බර සූට් එකකුත් හම්බ වෙනවලු. ඒක පවුම් 50000යි කියලා තමයි ආරංචි වෙන්නේ. දැන් එකයි ඔය වාහනේ අරගෙන කිට් එකත් ඇඳගෙන ට්‍රිප් එකක් එහෙම ගිහින් එන්න පුළුවන් ද අභ්‍යවකාශය? එහෙම මේ අපිට ඕන ඕන විදිහට යන්නේ කොහොමද ආනේ අභ්‍යවකාශයට පිස්සුද? එහෙනම් මොකටද වාහනේ විකුණන්නේ පිස්සුනේ? නෑ ඉතින් 1970 පාවිච්චි කරපු වාහනයන්නේ. අපෝ ඕක මොකද්ද අපේ ගෙදර තියෙන යූරි ගගාරින් අභ්‍යවකාශයට ගිය යානේ. බොරු ගහන්න එපානේ හම්බෝ කියන බොරු. බොරු නෙමේ මට මේ ඊයේ පෙරේද දුමේ තිබිලා හම්බුනේ. අපේ සීයා පප්පා ආච්චිට වැලන්ටයින් එකට දීපු gift එක. බොරු කියන්න එපානේ ඔහොම අතේ පත්තු වෙන බොරු. අතේ පත්තු වෙන්නේ නැහැ දුමේ දාලා තිබ්බා තෙන්න එපා හරිද? ඕනනම් මම ඔයාලට සෙට් කරන්නම් අඩුවට දෙන්න. මට ඕනේ නැත්තක නැ බොරුවට. පිස්සුද? අපි ඒ යානාව දීලා කච්චපොටගේ වලලු ගත්තා. අනේ මේ එක බොරුවක් කියනවාද ඔක්කොම බොරු පටලවන්න නැතුව.